තවත් වෙනම අදහස් ඉදිරිපත් කිරීමක් එකකට වෙන තමයි හදන්නේ. ඉතින් මම හිතන්නේ වසර දෙකක් පුරාවට තම දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්න විදු භූමිය තවත් දරුවෙකු වෙනුවෙන් තෝරගත්තු අම්ම කෙනෙක් තමයි දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ නිසා කියන්න දේවල් ගොඩක් ඇති. පෙරපාසල ගැන වගේම මේ ප්‍රදර්ශනය අද දිනේ තිබුණේ උත්සවය ගැන. මොකද හිතෙන්නේ? බොහොමත්ම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව. ඇරෝකිඩ්ස් පෙරපාසලේ ප්‍රධානාචාර්යනී සහ ගුරු මණ්ඩලයේ සියලුම දෙනාගෙන්ද දෙමාපියන් සහ දූ දරුවන් සියලු දෙනාගෙන්ම අවසරයි. ඇත්තටම මගේ දුවලා දෙන්න ගිය අවුරුද්ද සහ මේ අවුරුද්ද සහ ලබන අවුරුද්දේ ඇරෝකිඩ්ස් පෙරපාසලේ ගුරුවරුන්ගේ ගුරුවරුකම් මැද ඇති දැඩි වෙන්නේ. ඒ වගේම ඇරෝකිඩ්ස් පෙරපාසල කෙරෙහි මගේ තියෙන විශ්වාසය නිසාම මගේ චූටි පුතාවත් මම LKG අංශයට යොමු කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඇරෝකිඩ්ස් කියන්නේ පෙරපාසල් දරුවෙකුට සුදුසුම ස්ථානයක්. මුල් ළමාගේ සංවර්ධනය සඳහා මම හිතන්නේ අපේ දරුවන්ගේ සුදුසුම තැන තමයි ඇරෝකිඩ්ස් පෙරපාසල. ඉතින් ඒකට හොඳම සාක්ෂියක් තමයි අද දවස. ඉතින් මම මේ සියලු කටයුතු දැකලා ඇත්තටම සතුටු වෙනවා. මම වගේම අනිත් දෙමව්පියන්ත් සතුටු වෙනවා ඇති. ගුරුවරුන්ගේ දක්ෂතාවය නිසා තමයි ළමයි 150කට වගේ ආසන්න ප්‍රමාණයක් මේ ආකාරයෙන් හසුරුවමින් මේ ගුරුහරුකම් දෙමින් මේ ආකාරයෙන් අද දවස් සාර්ථක කරගත්තේ. ඉතින් ඇරෝකිඩ්ස් පෙරපාසල තව තවත් දියුණු වේවා කියමින් සහ සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ මේ වචන දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි. ඔබටත් දෙහිතින්ම ස්තුතියි.